සුද්දා අපි හරමුද සුපිරි කෑමක් මේක පෝස්ට් එකකුත් මම දාලා තිබ්බ කලින් මම ඒක ගත්තා අපි හදලා බලමු මොකද තත්ත කියලා මම මේක ඉස්සලා රත් කරගෙන තිබ්බේ පොඩ්ඩක් එලකිරි මේ එහා පැත්තේ සෝස් පෑන් එකට මොනවද දන්නවද දාගන්න යන්නේ මේ බලන්නකො මේ බිත්තර ලොකු ඒකට එක්ස්පයරි ඩේට් එකක් ගහලා තියෙනවා මේකෙම ඉස්සර නම් මම බාරට රාමෙන් හදලා කනවා දැන් පොඩ්ඩක් ඒක අඩු වුණා කාලෙකින් තමයි මේ try කරන්නේ බිත්තරේ සීන් එකට දාන්න කියලා වැඩි අවුල් ගියා බිත්තරේ විසිරුණා අන්තිමට ගම්මිරිස්ටියක් දාගමු ලුණු ටිකකුත් දාගමු රාමෙන් එක දාන්න යන්නේ මේක පෝල් ඒ කියන්නේ චිකන් ෆ්ලේවර් එකක් තමයි තියෙන්නේ මේ තියෙන්නේ ඇතුලේ තියෙන බාණ්ඩේ ඕකේ එකක් කනවද දෙකක් කනවද එකක් ඇතිනේ මේ තියෙන එකට හම්බෙච්ච පැකට් එක මෙයාව අපි පස්සේ ගන්න තියාගමු ඕකේ කැලි තුනයි වැඩි දාන්න නූඩල්ස් එක දැන් තැම්බීගෙන එනවා බිත්තරේ ඇතිනේ දැන් 3යි මේ නූඩල්ස් එක විනාඩි 3න් හදාගන්න පුළුවන් නූඩල්ස් එකක් මේකේ තියෙන කැලරි ප්‍රමාණය ඒ වගේ විස්තර බලා ගන්න නම් ඔන්න තියෙනවා ඔන්න ඕගොල්ලන්ට පෙන්නුවා විනාඩි 3ක් ගියානේ අපි මේක පෙරාගමු දැන් අපි මෙන්න මේ ෆ්ලේවර් එක දාගමුනේ මම සාමාන්‍ය ෆ්ලේවර් එකක් යූස් කරන්නේ භාගයක් විතර වැඩි දාන්නේ නැහැ හේතුව තමයි මේ ෆ්ලේවර් එක ඕනට වැඩි අම්මා මාර සුවඳක් තියෙන එක ඒක අර නූඩල්ස් එකත් එක්ක බේක් වෙනකොට මාර සුවඳක් එනවා පේනවද ඔයාලට දැන් හොඳ ගානනේ අයියා ගොඩක් කෑවොත් අමාරුයි අපි මේකට බිත්තරේ දාගමු හරිද බිත්තරෙත් රෙඩි මගේ ෆේවරිට් මොනවාද මේ ඉන්සලාත මම ඉන්සලාත වලට හරි ආසයි පොමදොරීනි චූටි තක්කාලි වගේක් තියෙනවා වෙන්ඩකාරයා එහෙනම් අපි කාලා බලමුද මොකද තත්ත්වය කියලා ඔන්න එහෙනම් බඩු අපි කමු ෆ්‍රෙෂ් බඩු
ඔන්න එහෙනම් නූඩල්ස් එකට දෙන්න යන්නේ වැඩේ. ගයිස් කොහමද? ආතල්නේ. කලවලුම් රස කොහමද කියලා. Miris kayak sabuna. Kamu. Sarai. ඊළඟ පාර හදනවා සරම සර රාමෙන් එකක්. මාර වැඩි කියන්නේ ඉස්සරට තොඩිය සර කන්න බෑද. මේක කාලා ඉවර වෙලා බොන්න බීමේකුත් තියෙනවා මං ගාව සුපිරියා. ආමින් මාරයන්. මේක පහරක්. මේක බීලා දින කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. නියමයි. ඔයාලා ආස කැමති නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝ එකකින් අරගෙන එන්න. ජය වේවා.